බලමුද චූටි මිනි බ්ලොග් එකක්. ඔන්න ඉතින් අවසට බබාගේ වැඩ කාමරේ සේරම ඉවර කරලා දැන් අපි බබාට කවන්න යන්නේ. ඇත්තටම බබාට හොඳටම සනීප මදි. එයා හරියටම උණෑදිලා ඉන්නේ. ඉතින් අපේ අම්මා කන්න පුළුවන් විදියකට ඒ කියන්නේ අපේ ගෙදර හැමෝටම චුට්ටක් අසනීපයි. කන්න පුළුවන් විදියකට පරිප්පුවේ කරවල ඔදී ඇදුවා. ඉතින් මම බබාටත් එකම කන්න දීලා මමත් අරිම ආසාවෙන් කෑවා. ඇත්තටම උණට හොඳයි කියලා හිතුණා අපිට. මොකද මේ කා කිරිලි වගේ කා ගාගෙන කියලා නේද බලන්නේ. ඕ මේ දවස්වල මමයි බබයි කස්තුරිකා ගානවා. මොකද බබාට බේබියාස් ටිකක් වැඩි සහ මටත් ඒ හින්දා අපි දෙන්නම කහ දානවා. මූණ බලන්නකෝ කා කිරිලි වගේ. අනිත් එක මූණේ ගොඩාක් මාක්ස් ඇවිල්ලා. ඉතින් මට හිතුණා කා චුට්ටක් දාලා මගේ මූණ ගැන පොඩි සැලකීමක් දාලා බලන්න. මොකද ඇත්තටම ළමයි බලන්න හයිබ්‍රෝ ෂේප් කරලා නෑ, මොකුත් නෑ. ඔයාලා දන්නවා මම ඔකේෂන්ස් වලට විතරයි එම කරන්නේ. ඉතින් මම පාවිච්චි කරන ක්‍රීම් එක තමයි රුව සම්පත. මම මේක ඇත්තටම දැක්කේ TikTok එකේ. මට හිතුණා මේක හොඳයි කියලා. මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් පාවිච්චි කරනවට කැමතියි. ඊට පස්සේ කෙල්ලෙක් විදියට කොණ්ඩෙත් ගොදාගෙන අන්න මගේ මූණ දැන් නම් පොඩ්ඩක් පිළිවෙලයි. ඇත්තටම ওই ක්‍රීම් එක හොඳයි. ඉතින් ඕමම මයි බබයි නිදාගන්නත් ආවා. ඕම තමයි ඉතින් අපේ දවස ගෙවුනේ ළමයි. පරිස්සමට නිදාගන්න. එහෙනම් good night. bye.